ඇති කියලා හිතනවා. ඔන්න අදත් ඔයගොල්ලන්ට වෙනදා වගේම ලස්සන බ්ලොග් එකක් අරගෙන ආවා. අද නම් ගෙනාවේ අපි දෙන්නගේ නිවාඩු දවසේ vlog එක. අපි දෙන්නට මේ කාලෙකින් තමයි එකට නිවාඩුවක් හම්බුනේ. සාමාන්‍යයෙන් දෙන්නටම එකට නිවාඩු සෙට් වෙනවා අඩුයි. මම නයිට් උත් කරන හින්දා ගොඩක් වෙලාවට දෙන්නට එක දවසට නිවාඩුව හම්බෙන්නේ නැහැ. අද නම් හැබැයි කාලෙකින් නිවාඩුවක් හම්බුණා. අද ඉතින් ටිකක් උදේවරුව දෙන්නත් එක්ක නිවි සැනසෙල්ල ගත කරන්න තමයි හිතන් ඉන්නේ. හවස පොඩි ගමනක් යන්න පොඩි ප්ලෑන් එකකුත් තියෙනවා. ඒක හදිස්සියෙම තීරණය කරපු ගමනක්. කාලෙකින් ඉතින් නිවාඩුවක් හම්බුනේ. ඒක නිසා ඉතින් චුට්ටක් එළියට යන්න කියලා හිතන් ඉන්නවා. අපි බලමු අද මොකද වෙන්නේ කියලා. මේවා දාන්නේ බෝතල් දාන්න අද බෝතල් දාන්නද? ඉතින් දුබර පාට කස්ටික දැන් කොළ වේගෙන එනවා. නිවාඩු දවස නිසා වොෂ් එකක් දාගෙන ගෙදර කරන්න තියෙන වැඩ ටික ඉවර කරගන්න තමයි මේ හදන්නේ. නිවාඩු දවසක් හම්බුනහම ඉතින් මෙහෙම ටිකක් සැනසෙල්ලේ දවස ගත වුණාට හැමදාම නම් ඉතින් මේ විදිහට නෑ. සාමාන්‍යයෙන් ඉතින් ෆුල් ටයිම් වර්ක් කරනකොට නිවාඩු දවසක් හම්බුනහම විතරයි අපිට මෙහෙම ඉතින් ඉන්න ලැබෙන්නේ. ඇත්තටම කිව්වොත් ජපාන ජීවිතේ පේන තරම් ලස්සන නෑ. ඉතින් බිසි ජීවිත තමයි තියෙන්නේ. හැමෝගෙම ජීවිත වැඩවලින්ම පිරීලා තියෙන්නේ. මෙහෙම වෙලාවක විතරයි ටිකක් මේ විදිහට රිලැක්ස් එකේ ඉන්න ලැබෙන්නේ. ගෙදර වැඩ ටිකත් ඉවර වෙලා දැන් මම මේ ලෑස්ති වෙන්නේ දවල්ට කෑම ටික හදාගන්න. හස්බන්ඩ් නම් ඉතින් ටිකක් වැඩ අද ඒ කියන්නේ නිවාඩු වුණාට එයා ෆොටෝ ෂූට්ස් එහෙම කරන හින්දා එයාට ෆොටෝස් එඩිට් කරන්න මේ වැඩ තියෙනවා. ඒක නිසා ඉතින් මම එයාව ගෙදර වැඩ වලින් නිදහස් කරලා තියෙන්නේ. ඒ නැතත් ඉතින් මට උදව් කරනවා එයා පුළුවන් හැම වෙලාවකම. ඔයාලටත් මට වගේ උයද්දි සින්දුවක් නැතුව බැරි පිස්සුවක් තියෙනවා නම් එහෙමයි ඉන්නවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. මොකද මට නම් උයද්දි අනිවාර්යෙන් සින්දුවක් තියෙන්නම ඕනේ.
ඔන්න ඉතින් කෑම ටික නම් හදාගත්තා. දැන් ඉතින් කාලා හැම අපි දෙන්න චුට්ටක් එළියට යන්න තමයි මේ හදන්නේ. මේ කාලේ ජපානයේ ලස්සනට රෝසස් පිපිලා තියෙනවා. අද අපි මේ යන්නේ ඒ විදිහේ ලස්සන රෝසස් ගාඩන් එකක් බලන්න. අව්වයිනේ අතන තියෙනවා. ඊළඟ දවසේ රවුම් ගහන්න අපිට පිටින්න තොප්පි වතරන් මගේ තොප්පිය මේ කාර් එකේ තිබ්බද? අද අරන් යන්න තිබ්බනේ. දුක් ගාලා ගිහින් අරන් එන්න. රෝස මල් ලස්සනයි. යම් මැද්දෙන් යන්න බෑනේ. ඒ කියන්නේ ගස්සස්සේ නෙවෙයි. වාව්! ලුකු රෝස මල්. පෙති හැලිලා නේද? Wow, මේක ලොකු. මම අදත් ආව මෙයාට. විනාඩි 5කට අපි ෆොටෝ එකක් ගස්ස ගන්න ගෙන්න ගත්තේ. විනාඩි 5කට මේ ඉන්න මේ ෆොටෝ එක ගෙන්න මා ට්‍රේනින් බස්ස ගත්තා. අයි නිවාසගේ හස්බන්ඩ්යි මල් බලන්න ඇවිල්ලා ඉන්නේ දෙන්න. කුරුළු ජෝඩුව. චූටි කුරුල්ලයි චූටි කිරිල්ලි. චූටි කුරුල්ලගේ චූටි කිරිල්ලි තමයි මේ ඉන්නේ. මගේ බ්ලොග් එකේ වෙන්න නොය දෙන්නගේ ලව් රොමැන්ටික් මන් දාන්නේ තම්බ්නේල් එකට මේ ලව් බර්ඩ්ස් කියලානේ. අපි දෙන්න ඉතින් රෝසමල් බල ඉන්නකොට අපි දෙන්නට තව යාළුවෙකුත් හම්බුණා කියන්නේ අපි දෙන්න මේ පාක් එකේ ඉන්න වෙලාවේ තමයි යා කෝල් කරේ. ඊට පස්සේ ඉතින් අපි දෙන්න යාවත් මෙහෙට ගෙන්න ගත්තා. යා වෙන ගමනක් ගිහින් ගෙදර යන ගමන් තමයි හිටියේ. කොහමද ඉතින් යාවත් ගෙන්නගෙන රවුමකුත් දාලම තමයි අද අපි ඉතින් ගෙදර ගියේ. ඔය දෙන්නට ගෙවල් වලට වෙලා ඉන්න බෑ හිතුණද? මගේ එකෙත් එළියේ තියෙන. ඕකේ ඇත්තටයි ඕක ගලව. දැන් නම් ඉතින් ටිකක් හවස් වෙලා ලස්සන දවසක් මේ විදිහට ඉවර වෙන්න යන්නේ. ශානිවත් එයාලගේ ගෙදරින් දාලා අපි දෙන්නත් එහෙමම ගෙදර යන්න කියලා තමයි මේ හදන්නේ. කීයද? ආශාවත් එක්කගෙනම රවුම් ගහන්න යන්න අද නිවාඩු දවසේ නිකම්ම. නිකන් ඉන්න බැරුවට ගෙදරට වෙලා අනිත් ළමයිවත් අදගෙන යනවා.
කොහොමද මෙයාලා අපේ ගෙදර තාම ප්ලේන් රවුම් අවසානයේ නතරුනේ හෂාලගේ ගෙදරින් හැබැයි හම්බයක් නේ ලංකාවේ තමයි දින් ක්‍රීම් සෝඩා මේවා කඩල අද තේකේ පොගවන් කරන බිස්කට් ආශානිවත් එයාලගේ ගෙදරින් දාලා අපි දෙන්න ඉතින් ආපහු වෙන්න පිටත් වුණා. ඔය විදිහට තමයි ඉතින් අද අපි දෙන්නගෙම නිවාඩු දවස ගත වුණේ. ආයෙත් හෙට ඉඳලා සුපුරුදු පරිදි වැඩට යන්න පිටත් වෙන්න ඕනේ ඉතින්. මෙහෙම තමයි ඉතින් ජපානයේ ජීවිතේ අපි දෙන්නගේ ගත වෙන්නේ. ආයෙත් එන ලස්සන බ්ලොග් එකක් අරගෙන ඔයාලව හම්බෙන්න එන්නම්. එතකල් ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි.